පොලිස් සන නොතකා ධාවනය කර යතුරුපැදියකට කිරිබත්ගොඩ ගාලහන්දිය ප්‍රදේශයේදී අද පොලිසිය වෙඩි තබා තිබෙනවා. අලියොම දෙකට පමණ මෙම වෙඩි ප්‍රහාර එල්ල වී ඇති වෙඩි ප්‍රහාරයත් සමග නොනවත්වා යතුරුපැදිය ධාවනය කර ඇති අතර කිලෝමීටර් 2.5ක් පමණ දුරින් යතුරුපැදිය සොයා ගැනීමට පොලිසියට හැකි වුණා. ඔය කපාට එල්ලදින් කතා කරාට පස්සේ මේ අපි ඉතින් බැලුවා. මිනිස්සෙක්ම කවුරුණත් ඊට පස්සේ අපි මෙයා කරලා මේ ධනමනු කතා කරලා අපි ඇහුවා. ඒක මොකද වෙලා තිබුණේ? අපිට එයා කිව්වේ මේ මංකොල්ල කන්න ආවා මේ වෙඩි තිබ්බා. ඒ වගේ අපිට මිනිස්සෙක් හැප්පිලා මොන හරි නම් අපිට ගිහලා දාන්න පුළුවන් අපේ වාහනේක හරි. අපිට බයයි නැහැ. වෙඩි තිබ්බා කිව්වා ඊට පස්සේ තමයි අපි 10 කතා කරලා අපි ඇහුවා. ඊට පස්සේ යාව බඩු ටිකයි ඔය බයික් එකයි ඔතන පාරයින් තිබ්බා. මේ කොහෙ පොත් කරේද? එයා ඇවිල්ලා කිරිති වෙලා ගියා. අපි දැන් කියන්නේ යා අපේ අවුරුදු 10කට 11කට විතර අපේ টয়ලට් වලක් කපන්න ආවා. එච්චරයි දන්නේ අපි. ලොකුට දන්නේ නැහැ. පාන්දර 2:20ට වගේ 2:20 ගාඩ විතර තමයි මම 19 වලට කෝල් කරේ. ඒ පුද්ගලයන්ට මොනවද කිව්වේ ඔයා? මං කොල්ල කන්න ආවා කඩොති දුණා කිව්වා. කඩොති වෙඩි වැදුනද මොනවද කිව්වා මං කොල්ල කන්න ආවා වීල් එකකින් වෙඩි තිබ්බ ඔන්න මොකද කිව්වා මේ බයිට මෙහෙට මෙහෙම එලෝගෙන ආව හින්දා මෙහෙට ආවා කිව්වා මේ එච්චර තමයි වෙන්නේ අර. වැඩි වෙලාවක් වුණේ නැහැ ටට්ටක් ගාලා අපි 10 කරවත් ආවා ඒක කතා කරා. කොහෙද වෙඩි වැදිලා තිබුණේ? 19 කල්ලා. අත වැදිලා තිබ්බේ. එක. එතකොට එයා ඊට පස්සේ මොකද වුනේ මේ ගොඩක් ඒ ආවත් ඔව් ලේනම් ගොඩක් ගිහින් තිබ්බා. ඊට පස්සේ මේ අපි 19 යන කට්ටිය එතන පොඩි ප්‍රතිකාර වගේක් කරලා එහෙම අරන් ගියා. මෙයාගෙන් ලොකු දැනුවත් වීමක් නැහැ. දැන් අපිත් දන්නේ නැහැනේ. මම අපි එකපාරට ගේට්ටු දොරවල් උත් ඇරියෙත් නෑ බයයි නේද කාලේ. ඊට ඉස්සරහ ඉදලා අයියත් ආවා අපේ අයියලත් ආවා අපිත් ආවා ඉතින් දොර ඇල්ල බැලුවා ඉතින් කෑ ගහන හින්දා. කෑ ගැහුවානේ. එන අයියේ කෑ ගහුවා මේ පලාතේම බල්ලෝ ඔක්කොම මේ කෑ ගහන ගත්තා. ඒ සද්දෙට අපි ඇවිල්ලා බැලුවේ. ඊට පස්සේ අපි කොහොම හරි කතා කරලා බලලා ඉතින් අර මේ අතර වැටලා හිටියා. ඊට පස්සේ ඉතින් ඔය විදිහට අපි යවුවා ඉතින්. එයා වට ගොතර තියෙනවා. ඊට පස්සේ ඉතින් තමයි පොලිසියෙන් ආවේ. අර මිනිස්සෙක් කරලා ඉඳි බයයිනේ කොච්චර නම් මිනිස්සෙන් අපිත් මිනිස්සු නිසා අපි ඒ විදිහට කරලා දැම්මා. මේ වෙලාව තමයි වැටිලා මේ ගෙනියන්න ආපුවම කල්සම සේරම කැපුවා. අපල මෙන්න මෙතන තියෙන වෙඩි පාරවල් දෙකක් වගේ. ඊට පස්සේ මේව කළා යා බෙහෙත් දාලා මේ අපි සර්මත් දුන්නා අපි. අර එන්නගෙන යන්න. කලින් ඊට පස්සේ දාගෙන රාගමට ඉන්නවා කියලා ගෙනිච්ච. එච්චර. එයා බිම් වලට සිටියේ මෙතන. ඔව් බිම මෙහෙමයි. අර අතන තියෙන්නේ. මේ අතට මෙහෙම. මෙහෙම ඔලියු මෙහෙම කකුල් දෙක උතන තියෙන අපේ අර වලක් චූටි කකුල් දෙක එතන සිරපු දෙකත් එහෙම තියෙනවා. ගොඩක් ලේ ගිහලා තිබ්බත්. හැන්ඩලේ ගිහලා මේ මොටර් සයිකල් එකක් තිබුණා සීට් එක. අර වැස්සන් ඊට පස්සේ. ඒ වහින්න ඉස්සලා තමයි ආවේ. එහෙමයි. ඔව්. ඊට පස්සේ ලොකු වැස්සක් වැස්සා. කොහේ ඉඳන්ද ආවේ කියලා කිව්වේ නැද්ද? කිව්වේ එයා එහෙම කිව්වේ නෑ. ආ මේ මේම අපිට කිව්වේ කඩවතදී වෙඩි තිබ්බා කියලා. එහෙමයි. එයාගේ ආයුධයක් මොකක් කරීම තිබුණේ? නෑ බැලුවනේ. නෑ නෑ බෙල්ට් එකයි ඔය කලිසමයි සල්ලි. පර්ස් එක අපි පොලිසියට දුන්නා 20000ක් කියලාට 23000ක් කියලා තිබුණා පොලිසිය ගණන් කළා. බෙල්ට් එකයි ඒකයි දුන්නා එච්චර.